රාවණා රජ්ජුරුවන්ගේ යුගය පිළිබඳව මේ රටේ මිනිස්සු ආඩම්බර විය යුත්තේ කොයි ප්‍රමාණයකින්ද කියන එකත් ආයෙමත් හිතන්න වටින තරම්. රාවණා ඇත්තටම එතනින් මෙහාට විශාල ආඩම්බරයකින් කතා කරන්න තියෙන දේවල් හරි අඩුයි. මහා රාවණා රජු පිළිබඳව මේ සත්‍ය උපදින හැම දරුවෙකුම දැනගත යුතු බව මම ඔබට යෝජනා කරන්න කැමතියි. අපේ රටේ සමහර අයට මහා රාවණා ඉතිහාසයේ දෙගිඩියාවක් වුණා. අසල්වැසි ඉන්දියාවට නම් මේ කතාව දෙගිඩියාවක් නෙවෙයි. මේ කතාපුවත සම්බන්ධයෙන් ඉන්දියාවේ ඉන්න මිනිස්සු හැමෝවම ගොඩවල් දෙකකට පෙළගස්වන්න පුළුවන්. ඒ රාවණා රජ්ජුරුවන්ට හිතවත් සහ අහිතවත් ලෙසයි. එහෙම නැතුව ඉන්දියාවේ කොහෙවත් රාවණා කියලා කෙනෙක් ගැන නොදන්න හෝ ඒ නොපිළිගන්න කිසිවකු නෑ. ඉන්දියාවේ පරම්පරා ගානක් තිස්සේ පවත්වන සාම්ප්‍රදායික සංස්කෘතික උත්සවයක් තියෙනවා. ඒ තමයි දුසේරා. මේකෙදි වෙන්නේ මේකයි. රාවණා මහරජ්ජුරුව ආයමත් එන බව දන්න ඉන්දියානුවෝ එහෙම ආවම මහා රාවණා රජ්ජුරුවන්ට එරෙහි වුණු අයව විනාශ කරයි කියන බයට එන්න නොදීම විනාශ කරන්න අය වුන් මෙහෙම කරන්නේ. හැම අවුරුද්දකම සැප්තැම්බර් මාසයේ අවසාන දින කිහිපය ඔක්තෝබර් මුල හෝ නොවැම්බර් මාසයේ මේ සඳහා යොදා ගන්නවා. මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ 30 වෙනි සෙනසුරාදා ඔවුන් දුසේරා උත්සවයේ විශේෂ දිනයක් ලෙස මහා ඉහළින් සමරන්න සියල්ල දැනටමත් සූදානම් කර තිබෙන බවයි සත්‍යය. දුසේරා උත්සවයේදී මහා රාවණා රජ්ජුරුවන්ගේ පිළිම හදලා ඒවා ගින්නෙන් අලු කරලා දාන්න ඔවුන් කටයුතු කරනවා. මේ හෙළ දෙරණේ මහා වීරකම් කරපු මහා දැවැන්ත නිර්මාණ කරපු මහා රජ්ජුරුවන්ගේ රූප හදලා අමුවේ පුච්චලා දාද්දී අපට දැනෙන්නේ ආවේගයක් නෙවෙයි අනුකම්පාව. මොන තරම් බයක් මහා රාවණා රජ්ජුරුව ගැන මේ අයට ඇතිද කියන එක ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන්. මේ රටේ සංස්කෘතියට අනුව කිසිවකුගේ රූප ගිනි තියන සම්ප්‍රදායක් ඇත්තේ නැහැ. නමුත් ඉන්දියානුවන් කුඩා දරුවන්ට පවා මහා රාවණයින්ව ගිනි තැබීම හුරු කරවනවා. එය යහපත් ක්‍රියාවක් බව ඔබට හිතෙනවද? තවත් රටක රාජ්‍ය නායකයෙකුගේ රුවක් ගිනි තැබීමේ සදාචාරාත්මක අයිතිය කුමක්දයි අප ඔවුන්ගෙන් ප්‍රශ්න කර සිටිනවා. කුඩා දරුවන්ගේ පවා මනසට තවකෙකු පිළිබඳව වෛරසාගත සිතුවිලි ඇතුළු කිරීම කෙතරම් සදාචාර විරෝධීද යන්න මම ඔබට අමුතුවෙන් මතක් කළ යුතු නැහැ. ඔවුන් දින 10ක් පුරාවට මහා රාවණයින්ව ගින්නෙන් අලු කර දමන්නේ රාවණයින්ට ඇති බිය නිසාම බව අප හොඳින්ම දන්නවා. ඔබට මම යෝජනාවක් කරන්න කැමතියි. ඔවුන් සමග ද්වේෂයක් ඇති කරගන්න එපා. අපට ඊට වඩා නිවැරදි තීන්දුවක් තිබෙනවා. මහා රාවණා ප්‍රතිමා ඇති ස්ථානවලට ඔබ ඒ දිනයන්හි එක් විය යුතුයි. මහා රාවණා රජු ගින්නෙන් දවන ඒ දින 10ම ඔබට හැකිනම් පිරිත් පැනින් ගිනි සිසිල මන්ත්‍රයෙන් සිසිල් කළ ජලයෙන් මහා රාවණා ප්‍රතිමා නහවන්න. නිරායාසයෙන්ම මහා ගිනි දළුවලින් නැගෙන රශ්මිය පහව යාවි. ඉරහඳ කියා මතුවන ගගනත පුරා රැවුදෙන ඒ නහර වැල් කටියන නම රාවණා මහා රාවණා මහා රාවණා රජ්ජුරුවන්ට මහා බ්‍රහ්මයාගෙන් අමරණීය වරම් ලැබුණා. මේ කතාවට බොහොමයක් බෞද්ධයෝ ඒ තරම් එකඟ වෙන්න කැමති නැහැ. ඒකට හේතුව සියල්ල අනිත්‍යයි නම් මහා රාවණා රජුට කොහොමද අමරණීය වරම් ලැබුණේ කියලා. ඔබ ඒ තේරුම් ගත්තු ආකාරයේ වරදක් පමණයි තියෙන්නේ. අපි අද ඒක නිවැරදි කරගනිමු. මහා බ්‍රහ්මයා විසින් මහා රාවණයින්ට අමරණීය වරම දුන්නේ යුද්ධයේදී විතරයි. රාවණා ඒ කියන්නේ කිසිම දෙවියෙකුට හෝ මිනිසෙකුට යුද්ධයකදී මහා රාවණා රජුව මරන්න බෑ කියන එකයි. ඒක පරම සත්‍යයක්. නම රාවණා මහා රාවණා
රාවණා රජුරුවන් යුද්ධයකදී පරාජය කරන්න කාටවත්ම බැරි වුණා. මහා රාවණා රජු භද්‍ර යෞවනයේ ඉඳන්ම රණකාභී පුද්ගලයෙක්. බොහෝ රජවරු සෙන්පතිවරු එතුමන් ඉදිරියේ යුද්ධයෙන් පසු බැස ගියා. මහා රාවණා රණබිමට පය තිබ්බට පස්සේ එතන වෙන කවුරුවත් ජයග්‍රහණය කරන්න ඉතුරු වුණේ නැහැ. හැබැයි මුල් කාලේ පස්සේ රාවණා රජුරෝ ධානය වඩන්න වගේම උග්‍ර තපස් රකින්නත් පටන් ගත්තා. මේ විදිහට උග්‍ර තපස් රැකීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මහා බ්‍රහ්මයා මහා රාවණා රජුරවන්ට අමරණීය වරම් දෙන්නේ. එහෙම අමරණීය වරමක් මහා රාවණා රජුරවන්ට මහා බ්‍රහ්මයා දුන්නා නම් ඇත්තටම මහා රාවණා රජුරවන්ට මොකද වුනේ? ඇත්තටම මහා රාවණා රජුරුව ධානය වඩපු, යෝග වඩපු, උග්‍ර තපස් රැකපු, කුණ්ඩලිනී ශක්තිය පවා වඩපු කෙනෙක් නම් යුද්ධයට ගියේ කොහොමද? ඔබට මේ ප්‍රශ්නේ ඇති. මහා රාවණා රජුරුව රාමචන්ද්‍ර එක්ක යුද්ධයකට නොගිය බව මම ඔබට කියන්න කැමතියි. කවුරු එකඟ වුණත්, කවුරු එකඟ නොවුණත් සත්‍ය කතා කිරීමයි මගේ වගකීම. මහා රාවණා රජුරුවන්ට රාමත් එක්ක යුද්ධ කරන්න අවශ්‍ය වුණේ නැහැ. අනික මහා රාවණයින්ගේ යුද සේනාවත් එක්ක සටන් වදින්න තබා ඒ මහා චතුරංගනී සේනාව ඉස්සරහා කෙලින් හිට ගන්නවත් රාමචන්ද්‍රට පුළුවන්ද කියන එක ඔබට මේ කතාව දිගටම අහනකොට තේරෙයි. මහා රාවණා රජුගේ ඉතිහාසය පිළිබඳව හරියටම නොදන්න අයට සමහර තැන් ගැන ගැටලු ඇති. සමහර දේවල් තේරෙන්නම නැතුව ඇති. කලබල වෙන්න එපා. මහා රාවණා රජුරුව කවුද කියන එක පැහැදිලි කරලා, පරම්පරාව ගැන විස්තර කරලා, වෙච්ච දේ හරියටම කියන්න මම තවම පටන් ගත්තේ නැහැ. තවමත් මම රාවණා ඉතිහාසයට ඇහුම්කන් දෙන්න අවශ්‍ය පරිසරයේ විතරයි මේ සකස් කරමින් ඉන්නේ. ඔබේ අදහස්, යෝජනා, චෝදනා සියල්ල අපට ලියලෙවන්න. පුංචි කාලයක් වැය කරන්න. සහස්‍රමුඛ රාවණ සියත රේඩියෝ අංක 117-10 හුණුපිටිය වැවපාර කොළඹ 2. ඔබට මගහැරුණු වැඩසටහන් වලට සවන් දීම සඳහා සියත FM මහා රාවණා ලෙස අන්තර්ජාලය පරීක්ෂා කරන්න. से मंडल से मन से नाधी से कैसे ना ඔබ හිතන්නේ රජකම අතහැරලා තමන්ගේ බිරිඳ වුණු සීතයි, තමන්ගේ සහෝදරයා වුණු ලක්ෂ්මණයි එක්ක වනගත වෙච්ච රාමට මහා රාවණා රජුත් එක්ක සටන් වදින්න හයියක් තිබුණා කියලාද? තුන් ලෝකයක් රාවණා නම ඇහෙනකොට බියෙන් ඇලලුණා. ඒක ඇත්තටම ගෞරවයේ මුසුබියක්. රාවණා මහරජුරුව සීතව අරන් ගියා කියන පණිවුඩය අහපු වෙලාවෙම රාම සිහිසුන් වෙලා වැටෙන්නේ සීතට තියෙන ආදරය නිසාද, රාවණාට තිබුණු බය නිසාද කියලා ඔබටම තේරෙයි. රාම අයියන්ඩේ, මම ඔබ සමග සිටිනවා. අපි කෙසේ හෝ සීතව රාවණාගෙන් බේරගමු. මලන්ඩේ ලක්ෂ්මණ, එය පහසු කාර්යයක් නොවේ. අපට සිටින්නේ ඔබත් මමත් පමණයි. රාවණාට මහා රාක්ෂ හමුදාවක් සිටිනවා. අප මෙහි සිටින කවුරුන්ගෙන් හෝ උදව් ලබා ගනිමු. රාවණා පුෂ්පක යානෙන් සීතා රැගෙන ගියා. මේ වනයට වෙලා සිටින අප කෙසේද රාවණාගේ ලංකා නගරයට පිවිසෙන්නේ? අහෝ, එය සිහිනයක් පමණයි. අයියන්ඩේ, අපි යම් කිසි හෝ උපායක් ගැන සිතමු. අයියන්ඩේ යළිත් සේසුන්නුමා නේද? රාමචන්ද්‍ර අතරින් පතර 100 වරකට වඩා සිහිසුන්ව ඇද වැටුණු බව රාමායනයේ ඉතා හොඳින් සඳහන්. ධානය වඩපු රාවණා සීතාව පැහැරගත්තද? මොකක්ද ඒකට හේතුව? එහෙමත් නැත්නම් කවුරු හරි අපිට වැරද්දුවද? හරියටම දැනගන්න හෙට රාත්‍රී 7:01 සියත අහන්න මීට